හායි කාලෙකින් මට හිතුණා ඔයාලත් එක්ක ෆිල්ම් එක ටෙලිඩ්‍රාමා එක කමර්ෂල් එක වෙන ස්ට්‍රක්චර් එක ගැන කතා කරන්න. ඒ කියන්නේ ප්‍රී ප්‍රොඩක්ෂන්, ප්‍රොඩක්ෂන්, පෝස්ට් ප්‍රොඩක්ෂන්. ප්‍රී ප්‍රොඩක්ෂන් කියන්නේ ෂූට් කරන්න කලින් වෙන දේවල් ටික. එතකොට ප්‍රොඩක්ෂන් එක කියන්නේ ෂූට් කරන කාල සීමාවෙදී වෙන දේවල්. එතකොට පෝස්ට් ප්‍රොඩක්ෂන් එඩිටින් ඔය වගේ දේවල් වෙන කාලේ. ඉතින් අපි බලමු ප්‍රී ප්‍රොඩක්ෂන් එක තියෙන දේවල් මොනවාද කියලා. ස්ටෝරී, ස්ක්‍රීන් ප්ලේ රයිටින්, ස්ක්‍රිප්ට්, බජට් ප්ලෑනිං, ඉන්වෙස්ටර්ස්ලා නැත්තම් ප්‍රොඩියුසර්ස්ලා, එතකොට කාස්ටිං, ලොකේෂන් ස්කවුටිං, ප්‍රොඩක්ෂන් ඩිසයින්, සෙට් ඩිසයින්, කොස්ටියුම් ඩිසයින්, ස්ටෝරි බෝඩ්, ෂොට් ලිස්ට්, එතකොට ෂෙඩියුල් කරන ඒවා, ක්‍රිව් හයර් කරන ඒවා, රිහර්සල්ස්, ලොකේෂන් පර්මිට් ගන්න ඒවා. ඔන්න ඔය වගේ දේවල් තමයි ප්‍රී ප්‍රොඩක්ෂන් එක වෙන්නේ. ඉතින් අපි බලමු ප්‍රොඩක්ෂන් එක මොකක්ද වෙන්නේ. ඒ කියන්නේ ෂූට් කරන කාලේදී වෙන දේවල් මොනවාද කියලා. ඩිරෙක්ටිං, සිනමටෝග්‍රැෆි, ඇක්ටිං, ලයිටිං සෙටප්, සවුන්ඩ් රෙකෝඩිං, ආර්ට් ඩිරෙක්ෂන්, එතකොට හෙයාර් ඇන්ඩ් මේකප්, කොස්ටියුම් මැනේජ්මන්ට්, සෙට් මැනේජ්මන්ට්. හරි, දැන් ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරලා ෂූට් කරලා ඔක්කොම කරලා ඉවරයි. දැන් තියෙන්නේ පෝස්ට් ප්‍රොඩක්ෂන්. ඒ කියන්නේ වීඩියෝ එඩිටිං, කලර් ග්‍රේඩිං, VFX, CGI, sound design, foley, dubbing, background score, music composition, sound mixing, subtitles, titles and credits වගේ දේවල්. ඉතින් මං කැමති ඊළඟ වීඩියෝ කිහිපය තුළ ඔයාලත් එක්ක ප්‍රී ප්‍රොඩක්ෂන් එකේ ඉඳන් පෝස්ට් ප්‍රොඩක්ෂන් එක වෙනකන් හැම විස්තරයක් ඇතුළුවම කතා කරන්න.